right හරි ළමයි එහෙනම් අද දැන් අපි live stream එකකට අද යන්නේ recording එකක් යන recording එක upload කරන්න. ඒතර live class එකට ආව කට්ටියටත් මොනවා හරි දෙයක් හම්බෙන්න එපේ. right ඒක නිසා දැන් අද අපි යනවා අපේ සාකච්ඡා කරන්න අපේ Zoom account දෙක තුනකින් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අද පොඩි data ප්‍රශ්නයක්ත් තියෙනවා. අද මේ signal නැහැනේ. ආසට උට්ටම් මේ අඳුරු වෙලා තියෙන්නේ වලාකුළු වලින් වැහිලා තියෙන්නේ මොනවත් වැඩ කරන්නේ නැහැ. ෆයිබර් වැඩ ඇති ෆයිබර් නෑ මට. හරි. ස්ටාර්ලින්ක් ඕවා මේවා මොනවත් වැඩ කරන්නේ නැහැ. ටුක්ටක් මේ ෆෝන් එකේ හොට්ස්පොට් පාරකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. right anyway කවන්නේ අපි වැඩේ කරගමු. අපිට ඇති වෙයි අද. වැඩේ කරගන්න පුළුවන් වෙයි. පොඩි වැස්සක් තියෙනවා ගැටලුවක් නැහැ. right හරි. පුතේ එහෙනම් අද අපිට තියෙන 6 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න ටෙස්ට් පේපර් 6. ඒතර මේ පේපර් එක ඔයාලා ලියලා ඔයාලට බලලා ලකුණු දීලා ඇති. right ඒකට දැන් සාකච්ඡා කරද්දී මොනවා හරි මේ වගේ වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයාලගේ පැත්තෙන් වෙච්ච මිස්ටේක් තියෙනවා නම් ඒ ටික බලා ගන්න පුළුවන්. right හරි වැඩි කතා නැතුව එහෙනම් අපි යමු අද 6 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ව්‍යුහගත පේපර් එකක් මම හිතන්නේ තියෙන්නේ. පැයකින් වගේ අපිට වැඩේ ඉවර කරන්න පුළුවන් වෙයි. ඉක්මනට වැඩේ හරියට තේරුම් අරගෙන කරොත්. right හරි එහෙනම් මම ඉස්සෙල්ලාම පේපර් එක ෂෙයා කරලා ඉන්න කට්ටියට බලා ගන්න. මෙන්න තියෙනවා පේපර් එක. right මම හිතන්නේ කට්ටියට පේනවනේ. okay right යමුකෝ ප්‍රශ්න අංකයකට. මේ ප්‍රශ්න මම ගත්තේ මම හිතන්නේ පළාත් පේපර් එකකින්. right මම සාමාන්‍යයෙන් හොඳ හම්බෙන්න ප්‍රශ්න ඔක්කොම ටික ගන්නවා පුතේ. right papers වල තියෙන ඒවා ඊළඟට මමත් හදලා දානවා. හම්බෙන්න හොඳ ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් අපි ඒක ගන්නවා අතාරින්නේ නැහැ. මොකද ඔයාලට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් අපි මේ ප්‍රශ්න ගන්නවා. right හරි මෙන්න මෙහෙම තියෙනවා. ABCD සමචතුරස්‍රාකාර ලෑල්ලකි. හරි. එයින් ඍජු කෝණාස්ත්‍රාකාර කොටසක් කපා ඉවත් කරලා තියෙනවා. right ඉස්සෙල්ලාම රූපය ඇඳ ගන්නම්. දැන් ඔයාලට නම් රූප අඳින්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොකද ව්‍යුහගත පේපර් එකේ ඔක තියෙන හන්දා. right ව්‍යුහගත පේපර් එක ඔයාලට හම්බෙනවනේ. ඒතකොට ඒකෙම හිස්සිඩේ ලියන්න තියෙන්නේ පුතා. එතකොට ඔක ආයේ අඳින්න අවශ්‍යතාවයක් නැහැ. රචනා පේපර් එකේ ආවොත් නම් ඉතින් ගැටලුවක් තියෙනවා. ඒ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔය රූපය ඇඳ ගන්නම්. ඉස්සෙල්ලාම අංකයකට රූපය ඇඳගෙන රූපෙට විස්තර ටික දා ගන්න ඕනේ. right අනිවාර්යයෙන්ම රූපෙට විස්තර ටික දා ගන්න ඕනේ. එතකොට තමයි ගාන හදන්න පුතා ලේසි වෙන්නේ. A B C D එන්න මෙහෙම තියෙනවා. මෙතන 3යි මෙතන E තියෙනවා. ඊළඟට පල්ලෙහා G සහ මෙතන F. මේ දිගේ x කියනවා. පල්ලෙහා දිගේ x කියනවා. right ඊළඟට මෙතන 2 cm. මෙතනත් 2 cm. right ඒක හරිනම් සමාන වෙන්න ඕනේ. anyway 2 cm. right හරි ඔන්න ඔහම එකක් තමයි කියන්නේ. right පළවෙනි එක යනවා x සමානයි සෙන්ටිමීටර් 5යි නම් ABCD වර්ගඵලය සොයන්න. right හරි x සමානයි 5යි නම් මෙන්න මේ ABCD මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ගඵලය අහන්නේ. අයියෝ සිම්පල් ප්‍රශ්නයක්. හරි වෙන්න බලන්න. right කුට්ට ගිහිල්ලා මෙතන 2 තියෙන්නේ. 2යි c. මෙතන e ඇතුලෙන් මම දාන්නම්කෝ. හරි. right ABCD වර්ගඵලය අහනවා පුතා. ලේසි ප්‍රශ්නයක් මේක. අපි දන්නවා රෝම ඉලක්කම් එක වර්ගඵලය සමාන වෙනවා දිග ගුණ කිරීම පළලට. හැබැයි වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල නෙමෙයි. මම කියලා දීලා තියෙනවා කට්ටියට. වර්ගඵලය කියන්නේ මොකක් හරි රූපයකට අල්ලන දිග හා පළල එක වෙච්ච කොටු ගන්න. right මතක නම් කට්ටියට. දැන් මේක දිග x පළලත් x සමචතුරස්‍රයනේ පුතා. හැබැයි මෙයාලා අපිට කියනවා x සමානයි 5යි කියලා ගන්නවලු. එහෙනම් කෙලින්ම අපි දිගටත් දානවා 5යි. මෙතන නිකන් ලාවට 5 දාගමු. හරි. එක්ක අවශ්‍ය නැහැ වල පටල ගන්න. දිගට දාන්න එන කෙලින්ම 5ක් පල්ලටත් දාන්න 5ක්. එහෙනම් 5 අර 5 25යි සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් නේ. වර්ගඵලයක් නේ. හරි. රෝම ඉලක්කම් දෙක බාන්න මේක හරි කට්ටියත් උස්සන්න. right නියමයි. සුපිරි. විදුෂ නියමයි. very good. right දෙනවා heart එකක්. right යමුකෝ ඊළඟට බලන්න උත්තරේ දාන්න කට්ටිය දාන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකක්ද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ අපි? ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් කියන්නේ පුතේ. AE දිග x ඇසුරෙන් හොයන්න. AE කොහොමද AE? මේ උඩ තියෙන මෙන්න මෙයා x ඇසුරෙන් හොයන්න. මෙතන උඩ 3යි නේ. 3යි c. AE දුර x ඇසුරෙන් හොයන්නලු අයියෝ. සිම්පල් වැඩක් තියෙන. හරි. සම්පූර්ණ එක x නේ බං.
සම්පූර්ණ එක x ඒකෙන් මේ 3 මොකද වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ එහෙනම් මොකද කරන්නේ සිම්පල් වැඩක් කො බලන්න කට්ටිය උත්තර කො right 2යි cm 2යි cm පුතේ ඔතන දිග x ඇසුරෙන් හොයන්න කියලා කියන්නේ එතකොට ප්‍රකාශනයේ x තියෙන්න ඕනේ හරි පහ දාලා බෑ හරි x සමානයි 5 කියලා දීලා තියෙනවා හැබැයි එහෙම නෙවෙයි x ඇසුරෙන් අහන්නේ එතකොට ඔයාලට මෙන්න මෙහෙමයි ලියන්නේ AE සමානයි සම්පූර්ණ දිග x ඒ කියන්නේ මෙතනත් x ඒකෙන් මේ තුනේ කෑල්ල අයින් වෙන්න ඕනේ එහෙනම් AE එන්නේ පුතේ x ඍණ 3 x සමානයි 5 කියලා මෙතන ගන්න එපා x ඇසුරෙන් හොයන්න කියන්නේ right very good right very good Sanita next one 3ට යමු අපි රෝ ඉලක්කම් 3 right 2 3ක බලන්න ගියම හරි අමාරුයි right okay AEFG වර්ගඵලය සඳහා x ඇසුරෙන් ප්‍රකාශනයක් ලියා එම ප්‍රකාශනය සුළු කර දක්වන්න right මෙන්න මේ කෑල්ලට මෙන්න මේ අඳුරු කරලා තියෙන කෑල්ලට වර්ගඵලයට ප්‍රකාශනයක් ලියන්නලු අංකයකට ඊට පස්සේ ඒක සුළු කරලා පෙන්නන්න හරි ඔන්න බලන්න පුතේ මේක ලේසි right easy case එකක් තියෙන්නේ දැන් අපි AE දිග හොයාගත්තා මේ දිග හොයාගත්තා ඊළඟට අපිට හොයන්න ඕනේ කවුද AG දිගත් හොයන්න එපා මේ දිගයි පළලයි දෙකම එපා බං මේ ඇතුලේ වර්ගඵලය හොයන්න right එහෙනම් මේ ඒකත් මම හොයනවා AG පුතේ සම්පූර්ණ දිග x මේ දිග x සමචතුරස්‍රයන් එහෙනම් මෙයත් x සම්පූර්ණ දිග x මෙතනින් අඩු වෙනවා දෙකක් අඩු වෙනවානේ මෙයා මේ කෑල්ල දෙකයිනේ බං සම්පූර්ණ දිග x x කෙන් දෙකක් අඩු වෙනවා තමයි මේ කෑල්ලේ එහෙනම් එනවා x ඍණ 2 right එහෙනම් දිග එනවා x ඍණ 2යි පළල එනවා x ඍණ 3යි නේ right අපි එහෙනම් මේකේ වර්ගඵලය හොයමු AEFG වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල දිගට ගන්නවා පුතේ කීයක්ද x ඍණ 2ක් පළලට ගන්නවා x ඍණ 3 මේක මෙහෙම ලියලා හරියන්නේ නැහැ මදි right මෙයාලා කියන්නේ මේක සුළු කරන්න කියලා ඉතින් සිම්පල් කේස් එකක් තියෙනවා මම මේ වෙන පාට පෑනක් ගන්නවා නේ ඊතල දාගන්න මෙයා මෙයාගෙන් ගුණ කරනවා මෙයා මෙයාගෙන් right මේව නම් easy case දන්නේ නැති දරුවෙක් ඉඳී කියලා තමයි මම මෙහෙම පැහැදිලි කරන්නේ x ගෙන් ගුණ කරාම පුතා එනවා අපිට x ගේ වර්ගය ඊළාට x ඍණ 3ෙන් ගුණ කරාම ඍණ 3ix මෙයාගේ ලකුණ එනවනේ ධනයි ඍණයි ගුණ දිරිණනේ එයාගේ වැඩේ ඉවර ඊළඟට යනවා ඍණ 2ට ඍණ 2 x ගෙන් ගුණ වුණාම ඍණ 2ix ආයේ ඍණ 2 ඍණ 3 3 වරක් 2 දෙවරක් 3 6යි පුතා ඍණයි ගුණ වෙන හන්ද ධන 6ක් එනවා පැහැදිලිද එතකොට තව ටිකක් සුළු කරන්න පුළුවන් x වර්ග ඍණ 3ix ඍණ 2ix එකතු වෙන්නේ පුතේ ඔක්කොම ඍණ 5ix ධන 6 right බලන්න මෙන්න මේ උත්තරය ආව කට්ටිය ඉන්නවනම් අත උස්සන්න right very good Sanira very good හොඳයි උත්තරේ දාලා අපේ කොල්ලෝ right හොඳයි නියමයි right රොකට් එකක් ඔන්න ඔයාලට right හරි යමු එන ඊළඟ ප්‍රශ්නෙට බලමු මේක මොකද්ද ඊළඟ ප්‍රශ්නේ අහන්නේ කියලා බලන්න ලේසි ප්‍රශ්නයක් ඔයාලා මේ හරියට අල්ලගෙන නැහැ පොයින්ට් එක අල්ලගත්තා නම් මේක හදන්න පුළුවන් ලබාගත් පිළිතුර ඇසුරින් x සමානයි 5 විට AEFG වර්ගඵලය සොයන්න ලබාගත් පිළිතුර ඇසුරෙන් right මේ බලන්න ඔන්න දැන් අපි වර්ගඵලයට ප්‍රකාශනයක් ගත්තා මේ කෑලි මෙන්න ඒ ආව ප්‍රකාශන අපිට දැන් කියනවා ආයි පාරක් මේකට මේක x තියෙන තැන් වලට 5 දාලා සුළු කරලා මේ කෑල්ලේ වර්ගඵලය හොයාගන්න right මම දන්නවා මගේ අම්මලා කෙලින්ම මේකෙන් අඩු කරලා ගන්න දී එහෙම ගත්තොත් වැරදි පුතේ උත්තරේ එනවා වැරදි කියලා තියෙන විදිහට හදන්න ඕනේ හරි එතකොට මේක දැන් අපි x කියලා තියෙන තැන් වලට x වෙනුවට දානවා මොකද්ද 5 right මම මේක මේ හරියෙන් ලියා ගන්න මෙතනින් මම ලියා ගන්නවා මේ ප්‍රකාශනේ ප්‍රෝමිලක්කම් 4 right ප්‍රෝමිලක්කම් 4 නේ මේක 3 4 right එහෙනම් වර්ගඵලය සමාන වෙන දැන් මේ ප්‍රකාශනයට අපි ලියමු x වර්ග ඍණ 5x ධන 6 මෙයාලා කියනවා අපිට x සමානයි කීයද ආදේශ කරන්න කියන්නේ උඩින් ලියන්නම්කොම x සමානයි 5 ආදේශ කරන්න දැන් මේ x තියෙන තැන් වලට පුතේ x වෙනුවට 5 ආදේශ කරන්න 5 වර්ගය ඍණ 5 ගුණ කිරීම ධන 5යි ධන 6
පුතේ මෙතන 5 වර්ගයේ 25ක් එනවා. අඩු කිරීම 5 වරක් 5 ඒත් 25ක් එනවා. ආයේ ධන 6ක්. මේ 25ට මේ 25 කැපෙනවා උත්තර එනවා ධන කීයද? 6ක් නේ. ධන 6ක්. ධන දාන්න ඕනේ කෙලින්ම 6 දාන්න. මෙතන ඍණ උත්තරයක් නම් එන්නම් බෑ පුතේ. ඇයි මේක වර්ගඵලයක් නේ බා. ඍණ වෙන්න බෑ. රයිට්. හරි. එහෙනම් උත්තරේ ලස්සනටම 6යි. ඔයාලා මෙහෙම ගත්තා නම් මුළු දිග 5යි 5න් අඩු කරලා මෙතෙන්ට ගන්නවා 2යි. මුළු දිග 5යි 5න් මෙතන දෙකක් අඩු කරලා පල්ල දිග ගන්නවා 3. පල්ල 2යි දිග 3යි අර 2 වරක් 2 ගුණ කරලා 6 ගත්තා නම් පුතේ වැරදි. උත්තරේ ලකුණු දෙන්නේ නැහැ. රයිට්. මේ විදිහට හදලා තියෙන්නේ. ඔයා පළවෙනි පියවර හරිනම් මේක හැදුවා නම් පුතේ ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒකකක් දාලා තියෙනවා නම් මේ ප්‍රකාශනයට ආයේ ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට මේක ගත්තා නම් එක ලකුණයි සුළු කරලා ඉවර කරලා අවසානටම ගත්තා නම් සම්පූර්ණ ලකුණු 3ක් හම්බ වෙනවා මේක. මේකත් ඇතුළු ඈ. එතකොට 1ට 2යි 2ට 2යි මේකට සම්පූර්ණව 3යි. මෙතෙන්ට වරන්නම් 3යි. ඊළඟට මේක ආදේශ කරනවට එක ලකුණයි සම්පූර්ණ ගත්තා නම් මේ සම්පූර්ණ කෑල්ලටම ආයේ හම්බ වෙන ලකුණු 3යි. රයිට්. 3යි මෙතන 3යි මේකට 2 දෙන්න. ඔහොමයි ලකුණු 10 බෙදෙන්නේ. ඒකක තියෙන්න ඕනේ මේකේ. රයිට්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. අපි යනවා එහෙනම් ඊළඟ එකට. වැඩි වෙලා හස්ති කරන්න බෑ. අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 2 බලමු පුතේ මොකද්ද ප්‍රශ්න අංක 2 තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. මෝටර් රථයක ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 12කි. ආවේ තියෙන ලක්ෂ 12 ඈ. හරි ලක්ෂ ඕක කියව ගන්න බෑ සමහර ළමයි. නේ ලක්ෂ 12කි. ආනයනයේදී 140ක තීරු බද්දක් අය කරයි. රයිට්. ඔයා කාර් එක ගේනවා නම් ඔයාට වාහනේ වටිනාකම වගේ 140ක් අපිට ගෙවන්න වෙනවා. රයිට්. එහෙම තිබ්බනම් සුපිරිද 140 නෙවෙයි 300ක් විතර ගන්නවා බන්ද. රයිට්. 140ක තීරු බද්දක් අය කරයි. අමතරව ප්‍රවාහනය සහ ගොඩබෑම් කටයුතු සඳහා රුපියල් 60000ක් වැය වේ. රයිට්. ඒ විතරක් නෑ. ඔක දැන් එන්නත් එපා. නැව කරන් එන්න ඕනේ. නැව කරන් ඇවිල්ලා ආයේ කැරියේ කරන් ඇවිල්ලා ගොඩ බාන්න ඕනේ නේ. නිකම් වෙන්නේ නෑනේ. ඒකටත් ඔක්කොටම අය කරනවලු කීයද? 60000ක් අය කරනවලු. රයිට්. ඊළඟට ප්‍රශ්න අංක 1 අහනවා මෝටර් රථය සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. හොයමු බලන්න. මෙන්න බලන්න. මෝටර් රථය සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. රයිට්. හරි. මම මේක මකලා ඉන්නම්. ඔන්න යනවා අපි ප්‍රශ්නාංක 2ට හදන්න බැරි වුණු දරුවෙක් ඉන්නවා නම් බලන්න try කරන්න දැන්වත්. හදා ගන්න බැරි වුණු දරුවෙක් ඉන්නවා නම් මේ මොහොතේවත් try කරන්න. right. හරි. බලන්න පුතේ වැඩි. ලක්ෂ 12ක් වටනවලු 140ක බද්දක් ගාලා මුලින්ම අහන්නේ බද්ද. right. ඔන්න බලන්න. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඉස්සල්ලාම බදු මුදල අහන්නේ පුතේ. රුපියල් 140ක බද්දක් ගහනවා කියන එකේ තේරුම තමයි පුතා. ඔයා රුපියල් 100ක් වටින භාණ්ඩයක් ගත්තොත් ඔයාට ගෙවන්න වෙනවා කීයද? 40ක බදු මුදල. right. භාණ්ඩයේ වටිනාකම 100 නම් ඔයාට ගෙවන්න වෙනවා ඒ 100ට අමතරව තව කීයද? 40. right. ඔක තමයි 140ක බද්දක් ගහනවා කියන එකේ තේරුම. right. එහෙනම් 100කට 40ක් ගෙවන්න ඕන නම් එහෙනම් බලන්න ලක්ෂ 12ට කීයක්ද ගෙවන්න වෙන්නේ? right. 100ට 40 නම් ලක්ෂ 12ට කීයද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර? නැත්තම් ඕක මෙහෙම ගන්න පුළුවන්. ඔයාලට මෙහෙම හිතන්න බැයි නා. ඉස්සරලාම වාහනේ වටිනාකම ලක්ෂ 12යිනේ බා. right. ලක්ෂ 12යිනේ පුතා. ඔය වටිනාකම සමාන කෑලි 100කට බෙදා ගන්න. නිකන් අර චොක්ලට් එකක් සමාන කෑලි 100කට කඩා ගත්තා වගේ. චොක්ලට් එකෙන් ඔයා 100ට 40ක් කෑවා කියලා කියනවා. මොකද්ද ඔගේ තේරුම? චොක්ලට් එක සමාන කෑලි 100කට කපාගෙන නැත්තම් කඩාගෙන එකෙන් 40ක් කාලා. right. ඕක තමයි 140ක් කෑවගෙන. එහෙනම් මේ වාහනේත් එහෙම කරමු. වාහනේ වටිනාකම සමාන කෑලි 100කට බෙදා ගන්නවා ඉස්සෙල්ලා. දැන් එන එක චූටි කෑලි. අන්න ඒ වගේ කෑලි පුතා 40ක්. ඒ වගේ කෑලි කීයද? 40ක්. එහෙනම් මේක ආයෙ ගුණ කරන්න කීයද? 40. ඕකම තමයි මෙතනත් කරලා තියෙන්නේ. 40ෙන් ගුණ කරලා 100ෙන් බෙදලා. දෙකම එකයි. right. කපන්ට කැපෙනේව. right. පුතේ මට සුළු කරලා කියන්න කීයක් දෙන්න කියලා. උත්තරේ දාන්න බන්න ගත්ත කෙනේ. ලක්ෂ කීය දෙන්නේ? 12040ෙන් ගුණ කරන්න. 12040.
chat එකේ දාන්න බලන්න උත්තරේ ගත්ත කෙනෙක් ඉන්නවනේ. පට ගාලා දාන්න. 12 4න් ගුණකවා. right හරි හොඳයි. උත්තරේ හරි. right රුපියල් 4,80,000. right රුපියල් 4,80,000ක බද්දක් ගෙවන්න වෙන අමතරව ඕම් වැඩි. ඕම් වැඩි. right මෝටර රථේ ගේනවට අමතරව ඔයාලට බද්දක් ගෙවන්න 4,80,000ක්. මේ ගාන තිබ්බනේ ඉතින් සුපිරි. right හරි. සර් එන සතියෙන් සති මාසෙන් මාස කාර් ගේනවා. ඔය ගානට තිබ්බා. හරි right පුතේ එන යන්න අපි ඊළඟ ප්‍රශ්නයට. රෝමි ලක්කන් 2 රෝමි ලක්කන් 2 අහන්නේ පුතේ ඔක්කොම බදු ටික ගෙවලා ගහන්න තියෙන බදු ඔක්කොම ගහලා වාහනේ වටිනාකමත් ගෙවලා සේරම ඉවරුනාට පස්සේ වාහනේ වටිනාකම කීයද කියලා. right simple වැඩක් තියෙන දේවල් ටිකක් එකතු කරන්න තියෙන මේ බලන්න. මුලින්ම වාහනේ වටිනාකම තියෙනවා කීයක්ද? වාහනේ වටිනාකම රුපියල් 12,00,000යි. එකතු කිරීමක් තියෙන්නේ. 12,00,000යි මූලික වටිනාකම. මේක තමයි වාහනේ වටිනාකම. ඊළඟට තව බදු අදිනවා කීයක්ද? 4,80,000. ඊට අමතරව ගොඩබෑමට යනවලු කීයක්ද? ගොඩබෑමට කීයක්ද යනවා කියන පුතේ? 60,000ක් යනවලු නේ. ගොඩබෑමට ආය යනවලු බං 60,000. එහෙනම් මේකට තව 60,000කුත් එකතු වෙනවා. right. එකතු කරන්න. එකතු කළා කියන්නේ කීයද දෙන්නේ කියලා මට උත්තරේ පට ගාලා. රෝමි ලක්කන් 2කට. එකතු කළා කියන්න පුතා කීයද දෙන්නේ කියලා. රෝමි ලක්කන් 2කට. ගත්ත කෙනෙක්. 16යි 80යි. right. හරි උත්තරේ හරි. මේ තුنين හරි උත්තරේ. right දෙනවා heart එකක් right විදුෂත් හරි උත්තරේ යනවා කීයද රුපියල් 17,40,000 right simple case එක රුපියල් 17,40,000 right ඔන්න පළවෙනි කෑලි දෙක ඉවරයි ගානේ කොටස right අවසාන ලකුණු දාමු ඊළඟට යනවා පුතේ මම B කොටසට ගානේ part B බලමු මොකද්ද B එකේ කියන්නේ කියලා බැංකු කතාවක් වගේ මම දැක්කේ කමන්නේ බලමු මෙන්න බලන්න සුරංග බැංකුවකින් 12%ක වාර්ෂික සුළු පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 5,00,000ක මුදලක් ණයට ලබා ගත්තේ right සුරංග බැංකුවකින් පුතේ 12%ක වාර්ෂික සුළු පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 1,05,000ක් ණයට අරගෙන right ඔහු වසරකට ගෙවිය යුතු පොලී මුදල කොපමණද හරි ඊළඟට කියනවා අවුරුදු 3ක් අවසානයේ සුරංග ණයෙන් නිදහස් වීමට බැංකුවට ගෙවිය යුතු මුළු මුදල කීයද උඩ ගාන වගේම එකක් right ලේසි මෙන්න බලන්න වැඩි මම ඉස්සලා ඔක කියලා දෙන්නම් 12%ක පොලියට ගත්ත කියන්නේ පුතේ ඔයා බැංකුවේ හිතන්න ඔයා රුපියල් 100ක් ගන්නවා කියලා බැංකුවෙන් ඔයා ගන්නවා රුපියල් 100ක් ඔයා ආපහු ණය ගෙවනකොට ඒ 100ක් දෙන්න ඕනේ ඊට අමතරව තව රුපියල් කීයක් දෙන්න ඕනද 12කුත් දෙන්න ඕනේ right කියන්නේ ඔයා 112ක් ගෙවන්න ඕනේ පැහැදිලිද 112ක් ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා right හරි එහෙනම් දැන් බලමුකෝ මේක පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද මෙයාට ගෙවන්න සිද්ධ වෙන වසරකට ගෙවන්න වෙන පොලී මුදල කීයද කියලා right එන ඔන්න බලන්න වසරකට ගෙවන්න මේ වගේමයි 112 පොලියට අරන් තියෙන්නේ right රෝමිලක 1 කියලා දාමු අපි රුපියල් 100කට මෙයාට ගෙවන්න වෙනවා පොලිය කීයද රුපියල් 12 112 කියන එකේ තේරුම ඕක 100කට 12ක් ගෙවන්න එහෙනම් මෙයා අරන් තියනවා පුතේ රුපියල් ලක්ෂ 5ක් අරන් තියනවා බා ලක්ෂ 5 100කට 12 නම් ලක්ෂ 5ට කීයද අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර මේකම තමයි right බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා right ගුණ කරලා කියන්න පුතේ කීයක් දෙන්නේ කියලා ගුණ කරලා කියන්න කීයක් දෙන්නේ කියලා ආරි කට්ටිය දාලා උත්තරේ very good රුපියල් 60000ක් ගෙවන්න වෙනවා පුතේ සෙල්ලන්නේ නැහැ රුපියල් 60000ක් ගෙවන්න වෙනවා ලක්ෂ 5ක් ගත්තොත් රුපියල් 60000 පොලිය ගන්න right ඊළඟට රෝමි ලක්කන් දෙකේ අහනවා මෙන්න මෙහෙම මෙයා මේ පොලිය ගෙව්වට පස්සේ right මේ විදියට මේ ණය ගෙවන්න අවුරුදු 3ක් යනවලු අවුරුදු 3ක් යනවා 3 අවසානයේ පුතේ මෙයාට කීයක් ගෙවලා ඉවර කරන්න වෙනවද කියලා අහන්න right පුතේ රුපියල් 60000ක් අනිවාර්යෙන් අවුරුද්දට පොලිය ගෙවන්න එපේ අවුරුදු 3ක් යනවා කියන ඔය පොලිය කී පාරක් ගෙවන්න ඕනද
3 පාරක් ගෙවන්න right එහෙනම් මේ බලන්න ගෙවිය යුතු මුළු මුදල හොයන්න එක අවුරුද්දකට පොලිය ගෙවන්න ඕන රුපියල් 60000ක් right ඒක ගුණ කරන්න ආයේ කීයද 3ෙන් ඔන්න එනවා කීයද රුපියල් 1,80,000ක් එනවා 60 120යි 1,80,000යි නේ right රුපියල් 1,80,000ක් විතර පොලියම ගෙවන්න ඕන හැබැයි මේක විතරක් ගෙවලා මෙයාට ඉන්න පුළුවන්ද නිදහසේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්ද බෑ පුතේ ඇයි එයා ගත්ත ණය ලක්ෂ 5ක් තියෙනවා right එහෙනම් ඒකත් ගෙවන්න සිද්ධ වෙනවා right එහෙනම් ගෙවන්න ඕනේ ඔක්කොම මුදල ගන්න මොකද ගන්නෙ ලක්ෂ 5ට එකතු කරන්න මේ ආව පොලිය රුපියල් 1,80,000 එන එනවා සම්පූර්ණ මුදල කීයද රුපියල් chat එකේ දාන්න 6,80,000ක් නේද 6,80,000 බලන්න මේක හරි කට්ටිය අත උස්සන්න 6,80,000 සමහරු මෙහෙම කරලා ඇති 60,000ට ලක්ෂ 5 එකතු කරලා 5,60,000 කියලා අපගෙන ඒක 3ෙන් ගුණ කරලා ඇති වැරදි right මාර කේස් එකක් වෙන්නේ එහෙම ණය ගෙවන්න උන අවුරුදු 3ක් අවසානයේ ගෙවන්න වෙන මුදල කීයද කියලා අහන්න right හරි දාගන්න පට් ගාලා බලන්න මේක හරි කට්ටිය බලන්න thumbs up එකක් දාන්න hand අත උස්සන්න අන්න right හරි right නියමයි හරි එහෙනම් පුතේ මකනවා අපි යනවා අපේ ප්‍රශ්නාංක 3ට යනවා අපි මේකත් මෙහෙම ලකුණු දාගන්න 1ට 2යි 2ට 3යි B වල 1ට 2යි 2ට 3යි රුපියල් දාලා තියෙන්න ඕන නැත්නම් ලකුණු අඩු වෙනවා හැම එකෙම right අයියෝ මේක නම් ලේසිම ලේසි නිවසක ඇති ඝන කාබ හැඩති ටැංකියක් පහත රූපයේ දැක්කේ right ඔන්න ටැංකියක් තියෙනවා අංක 1 මේක උස මීටර් කීයද කියලා නෝ අයියෝ මට මේක බෝඩ් එකේ හදන්න ලැජ්ජයි වේවා උස කීයද බං සෙන්ටිමීටර් 150 කියන්නේ මීටර් නම් කීයද 1.5ක් නේ 100ෙන් බෙදන්න 1.5 right හරි ඕක ටික කරන්නකෝ නැත්තම් කට්ටිය හිතට හරි නෑනේ උත්තර ටික ලියාගෙන යන්නකෝ පට ගාලා බලමු කට්ටිය ලකුණු කොහොමද කියලා right මම ඇඳ ගන්නම් ඉස්සෙල්ලා පෙට්ටිය මෙහෙම තියෙනවා පෙට්ටියක් ඒ ඝනකයක් තියෙනවා මෙයා 2 මීටර් මෙතන 1.2 මීටර් මෙතන පුතේ 150යි සෙන්ටිමීටර් right පළවෙනි ප්‍රශ්නේ අහනවා මේ ටැංකියේ උස ඊළඟට අහනවා ධාරිතාව right ධාරිතාව නෙමෙයි පරිමාව ඝන මීටර වලින් පරිමාව කියලා ওই වචනේ එන්න ඕනේ ඝන මීටර කිය ධාරිතාව දෙවොත් ලීටර වලින් අහන right හරි වැඩේ කරමු ඉන්න බලන්න ඔය පරිමාව අහන්නේ right අදා ගන්න එක අපේ වචනේ ප්‍රෝවිලක 1 උස හොයමු පුතේ මේක මීටර් ගණන අපි දන්නවා සෙන්ටිමීටර් 100ක් නේ බං මීටර එකකට තියෙන නා සෙන්ටිමීටර මීටර ගණන 150 බෙදපන් 100 150 බෙදනවා 100 පුතේ එක බිඳුවර බිඳුවක් කැපෙනවා 10න් බෙදුනට පස්සේ 15 මේ බිඳු ගානට දශම තියෙන ඉස්සරහට රයන් 1.5 මීටර right ඕකත් මම දැක්ක සමහර උත්තමයේ වරද්දලා තිබ්බා right ප්‍රෝමිලාකන් දෙකේ කියනවා පුතේ මෙයාගේ ධාරිතාවනේ පරිමාව අදා ගන්න එක පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ බං right දිග එනවා කීයක්ද එකම ඒකක පුතා ආදේශ කරන්න ඕනේ ඒකයි මෙයාලා මේ කලින් මේක මීටර් කරගන්න කියලා පැහැදිලිද දිග එනවා 2 මීටර් පළල එනවා 1.2 මීටර් උස එනවා පුතා 1.5 මීටර් right සුළු කරලා මට කියන්න 1.5 දෙකෙන් ගුණ කරාට පස්සේ 3යි ඒක 1.2න් ගුණ කරා ගුණ කළා කියන්නේ කීයක් දෙන්නේ
පට ගාලා chat එකේ දාන්න උත්තරේ. ගත්ත කෙනෙක් දාන්න. සුළු කරලා. උත්තර දාන්න බාන ගත්ත කෙනෙක්. රයිට් උත්තර වගේක් ඇවිල්ලා තියෙනවා. ඔබන්න 3.6. රයිට් හරි. හරි උත්තර හරි. 3.6යි. very good ah. 3.6යි. මේ ගුණ කරන්න කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඝන මීටර. right. යන රෝම ඉලක්කම් 3ට. මම 9 වසරෙන් වගේ ඔයාලා ඉගෙන ගන්න පුතේ. 3ට යන්න. සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජලයේ පරිමාව ලීටර් කීයද? රයිට් හරි. ලීටර් කීයද කියලා නෝ. සිම්පල් වැඩක්. පුතේ මට කියන්න. ඝන මීටර එකකට ඒ කියන්නේ දිග මීටර 1යි පළල මීටර 1යි දිග මීටර 1යි පළල මීටර 1යි උස මීටර 1යි. ඔන්න ඔහම වෙන පෙට්ටියක් හැදුවාම ඔය පෙට්ටියට අල්ලන ලීටර් ගාන කීයද? අපි ඔක ප්‍රැක්ටිකල් එකක් විදිහට කරනවා ගණිතයෙන්. රයිට්? ප්‍රැක්ටිකල් එකක් විදිහට කරනවා. ඒ කියන්නේ ඝන මීටර එකක් සමාන වෙන්නේ ලීටර් කීයකටද කියලා අහන්න. දාන්න chat එකේ. ඝන මීටර එකක් සමාන වෙන්නේ ලීටර් කීයකට? දාන්න කෙනෙක් දාන්න බලන්න. බලමු කවුද දාන්නේ කියලා. ඝන මීටර එකක් ලීටර කීයකට සමාන වෙන්නේ? තාම නෑ. රයිට් එක උත්තරයක් ආවා. හරි very good 1000කට තමයි. එහෙනම් පුතේ මෙතන තියෙන ඝන මීටර කීයද? 3.6. එහෙනම් මේකට අල්ලන ලීටර් ගාන හොයන්න මොකද කරන්න ඕනේ? 3.6 ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 1000න් බං. සිම්පල්. කීය දෙන්නේ? 3600යි ලීටර්. easy peasy. 3600යි ලීටර්. right? යනවා ඊළඟ ප්‍රශ්නයට. එක් අයෙකුට දිනක ජල එක් අයෙකුගේ දිනක ජල පරිභෝජනය ලීටර 300ක් නම් 6 දෙනෙකු සඳහා දිනකට අවශ්‍ය ජල පරිමාව ලීටර් කීයද? right. එක්කෙනෙක්ට දවසකට යන ජලය ලීටර් 300ක්. right. 6 දෙනෙක්ට දිනකට යන ජල අවශ්‍යතාවය කොච්චරද? right. අයියෝ ඒක නම් ලේසියිනේ. කීය දෙන්නේ? එක්කෙනෙක්ට යනලු 300ක් 6 දෙනෙක්ට කීයක් යනවද කියලා අහන්න. right. 300 ගුණ කරනවා කීයෙන්ද? 6 න්නේ. කීය දෙන්නේ? 1800 නේ. 1800 ලීටර්. 1800 ලීටර්. 1800 ලීටර්. right. මම මෙහෙම ප්‍රශ්නයක් කියනවා. right. ඔය 6 දෙනා ඉන්නේ පුතේ. මෙන්න මේ ගෙදර නම් මේ ටැංකිය තියෙන මේ ගෙදර නම් උන්ට දවස් කීයකට මේ ටැංකිය ප්‍රමාණවත්? right. ආය ආදාන ප්‍රශ්නේ. දැන් අපි උතන හොයාගත්තනේ. ඕකට මම බෝඩ් එකේ හදන්නේ උත්තරේ. කෙලින්ම දාන්න. එක්කෙනෙක්ට ලීටර් 300ක් ඕනේ. 6 දෙනෙක්ට 3 වරක් 300 6න් ගුණ කරන්න. නේ. එක්කෙනෙක්ට 300යි 6 දෙනෙක් ඉන්නවා. දවසකට යන ගාන වයන 306න් ගුණ කරන්න. එනවා උත්තරේ කීයද? 1800 ලීටර් කියලා. හරිද? මං අහන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මං අහන්නේ ඔය 6 දෙනා ඉන්නේ මේ ටැංකිය තියෙන ගෙදර. එහෙනම් අන්න ඒගොල්ලන්ට පුතේ මේ ටැංකිය දවස් කීයකට ප්‍රමාණවත් වෙනවා? right? දාන්න. right. උත්තර
හොඳයි බලමු තව උත්තර රයිට් ඒක පුතේ දාලා තියෙනවා හරි ඒ උත්තරේ හරි ඒ උත්තරේ තමයි පුතේ මේ සම්පූර්ණ ටැංකිය රැල්ලනවා ලීටර් 3600ක් හරිද අර 6 දෙනාට දවසකට ඕනෙට බං 1800 එහෙනම් 1800 කීයක් මේකට අල්ලනවද කියලා බැලුවා නම් හරි නේද දවස් ගාන හොයාගන්න එහෙනම් මොකද ගන්න ඕනේ 3600 බෙදන්න ඕනේ 1800 උත්තරේ දෙකයි දවස් දෙකයි රයිට් කොල්ලට දෙමු අපි මොනවා හරි රයිට් බැලුම් බෝලයක් දෙමු කියලා හරි යමු එහෙනම් අපි ඊළඟ එකට ඕකේ ලකුණු 1ටයි 2ටයි පුතා දාගන්න ලකුණු 2 2 3යි 4යි ලකුණු 3 3 ප්‍රශ්නාංක 4 භාග ගානක් රයිට් මොකද්ද කියන්නේ වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන රෝගීන්ගෙන් 3න් එකක් ඩෙන්ගු රෝගයෙන්ද 4න් එකක් සෙම් ප්‍රතික්ෂාවෙන්ද ඉතිරි රෝගීන් උණ රෝගයෙන්ද පෙළුණි රයිට් ලෙඩ්ඩු එනවා දොස්තර මහත්තයා ගාවට එන ලෙඩ්ඩු ඔක්කොම සංඛ්‍යාව ගොඩවල් 3කට බෙදලා ගත්තාම එක ගොඩක් කෙලින්ම ඉන්නේ මොනවාද ඩෙන්ගුලු එන ඔක්කොම ලෙඩ්ඩු ගාන ගොඩවල් 4කට බෙදලා එකෙන් එක ගොඩක් ගත්තාම ඒ කට්ටිය සෙම් ප්‍රතික්ෂාලු ඉතිරි කට්ටිය උණලු රයිට් හරි පළවෙනි එක අහනවා ඩෙන්ගු හා සෙම් ප්‍රතික්ෂා රෝගයෙන් පෙළුණු රෝගීන් ගණන භාගයක් ලෙස දක්වන්න ඩෙන්ගු සහ සෙම් ප්‍රතික්ෂාව ඒ කියන්නේ ওই භාග දෙක එකතු කරන්න කියලා කියන්නේ හරි ඔන්න බලන්න වැඩි සිම්පල් කේස් එකක් තියෙනවා සරල භාග ගාන ටිකක් ගාන හරියට කියව ගත්තා නම් හදන්න පුළුවන් මෙන්න බලන්න රෝම ඉලක්කම් 1 ඩෙන්ගු රෝගීන් ඉන්නවා පුතේ 3න් එකක් සෙම් ප්‍රතික්ෂා රෝගීන් ඉන්නවා කීයද 4න් එකක් 3න් එකයි 4න් එකයි ඔය දෙක භාගයක් ලෙස දක්වන්න රයිට් මෙන්න බලන්න ඔය දෙක නිකන් එකතු කරන්න 3න් එකයි 4න් එකයි පුතේ මේ දෙන්නගේ පොදු හරය කීයද බං 12යිනේ 12යි 3න් 12 දෙන්නේ 4න් ගුණ වුණාම එන උඩත් ගුණ කරපන් 4න් එක් වරක් 4 4යි 4න් 12 දෙන්නේ පුතා 3න් ගුණ වුණාම එන උඩත් ගුණ කරන්න 3 එක් වරක් 3 එන එකතු කරාට පස්සේ උත්තර එනවා කීයද 12න් 4යි 3යි 7ක් කියලා එනවනේ 12න් 7ක් right 12න් 7යි 12න් 7යි right අපි යනවා ඊළඟ එකට රෝම ඉලක්කම් 2 දැන් නැහැ කියලා දාලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවද දාන්න මට උණ රෝගයෙන් පෙළුණු රෝගීන් ගණන භාගයක් ලෙස දක්වනවා right උණකාරයෝ ගාන භාගයක් විතර දක්වනවා right මේ බලන්න පුතේ ඔක ලේසි එන්න බලන්න වැඩි දැන් මෙයාලා කියනවනේ පුතේ මේ ගාන ඇරෙන්න ඉතුරු ඔක්කොම ටික මේ ගාන ඇරෙන්න ඉතුරු ඔක්කොම ටිකට තිබ්බේ උණ කියලා ඉතින් එහෙනම් මේ බලන්න මේ 12න් 7ක් 7කට තිබිලා සෙම් ප්‍රතික්ෂාව සහ ඩෙන්ගු ඉතුරු ටික හොයන්න නෑ ඒ කියන්නේ ඔක්කොම ලෙඩ්ඩු ඉඳලා තියෙනවනේ පුතේ කීයද 12න් 12ක් ඉඳලා තියෙනවා නෙමෙයි මෙතන ගිහලා තියෙන 12න් 7යි එහෙනම් ඉතුරු කට්ටියනේ ඒ කියන්නේ 12න් මේ ගාන මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ අඩු කරනවා 12න් 7 අඩු කරන්න උත්තරේ එනවා ලස්සනට පොදු හරය ගත්ත 12යි 7ක් අඩු කරන්න උත්තරේ එනවා කීයද 12න් 5ක් නේ 12න් 5යි එහෙනම් උණ තියෙන කට්ටිය ඉන්නවා පුතේ කීයද 12න් 5ක් නේ 12න් 5යි right 12න් 5යි right බාන මේ දෙක හරි කට්ටිය අත උස්සන්න hands up කරන්න මේ උත්තර දෙක ආවා hands up කරන්න right තනිර සමිදු තරුණ right උෂ හරි right එල නියමයි සුපිරි right අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නේට පුතේ ප්‍රශ්නාංක 4 අපි ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා රෝගීන් ගණන 15ක් නම් ඩෙන්ගු රෝගීන් ගන්න සොයන්න සෙම් ප්‍රතික්ෂා රෝගීන් ගන්න සොයන්න right රෝගීන් ගන්න 15 ඒ කියන්නේ ඔක්කොම රෝගීන් ගන්න 15යි නම් ඩෙන්ගු හැදිච්ච කට්ටිය ගානයි සෙම් ප්‍රතික්ෂාව හැදිච්ච කට්ටිය ගානයි හොයන්න right කරමුකෝ ලේසි වැඩක් මෙන්න බලන්න
රෝම ඉලක්කම් 3 K A ඔක්කොම රෝගීන් ගන්න 15යිනේ රයිට් අපිට ගානෙම කියලා තියෙනවා පුතේ ගානෙම කියලා තියෙනවා ඩෙන්ගු හැදිච්ච කට්ටිය තුනෙන් එකක් හිටියලු එහෙනම් ඔක්කොම රෝගීන් ගන්න 15යි 15 ගුණ කරන්න තුනෙන් එකයි රයිට් 15 ගුණ කරන්න තුනෙන් එකයි එතන පොඩි ගැටලුවක් තියෙනවා වගේ right right උදේ මේකේ සෙම් ප්‍රතික්ෂා රෝගීන් ගත්තාම 4න් එකෙන් කැපෙනවා ඒ හන්ද උතන ලෙඩ්ඩුන්ට භාග ගානක් එනවා මිනිස්සුන්ට භාග ගානක් එන්න බෑනේ උතන එන්න ඕනේ පුතේ උණ රෝගීන් ගන්න 15ක් නම් කියලා චූටි මාක් එකක් දාලා ලියා ගන්න මොකද්ද කාකපාදයක් දාලා ඉස්සෙන් ලියන උණ රෝගීන් ගන්න 15ක් right ඒක ඕකට ලකුණු 4ක් මම දෙනවා ඔයාලට ෆ්‍රී 3ක් දෙනවා 4ක් බෑ 3ක් දෙනවා දැන් හදන්නකො දැන් හදන්න දැන් හරියට හැදුවොත් දාගන්න right උණ රෝගීන් ගන්නයි 15 උණ රෝගීන් ගන්න 15 රෝමිලා කන්තුන පුතේ කවුරුහරි මට මැසේජ් එකක් දාලා තිබ්බා මං හිතන්නේ ඒක වෙන්නේ නැති right මොකද දැන් මේ ක්ලාස් එකේ දැක්කේ උණ රෝගීන් ගන්න 15ක් නම් ඒ කියන්නේ 12න් 5 කියන්නේ 15ක් උණ රෝගීන් ගන්න 15ක් එහෙනම් අපෙන් අහනවා ඩෙන්ගු රෝගීන් ගණනයි සෙම් ප්‍රතික්ෂා රෝගීන් ගණනයි right ඔය බලන්න මෙන්න බලන්න right පුතේ 12න් 5ක් තමයි 15යි කියන්නේ එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම හොයාගන්න 12න් එකක් කියන්නේ කීයද 12න් එකක් කියන්නේ කීයද මේ මේක බෙදනවා 5 එහෙනම් මෙයත් බෙදන්න පුතේ 5 ඔයාලට උත්තර එනවා 12න් එකක් කියන්නේ කීයද 3ක් කියලා ලෙඩ්ඩු 3 දෙනෙක් නේ 12න් එකක් කියන්නේ 3ක් එහෙනම් ඔක්කොම ලෙඩ්ඩු ගාන අපි හොයාගමු ඔක්කොම ලෙඩ්ඩු ගාන කීයක් වෙන්න ඕනද බා 12න් 12ක් වෙන්න එපයි 12න් 12ක් වෙන්න එපයි එහෙනම් මෙයත් පුතේ ගුණ කරන්න 12න් එනවා ඔක්කොම ලෙඩ්ඩු ගාන කීයද 12 3 36ක් කියන්නේ සමස්ත ලෙඩ්ඩු ගාන කීයක් ඉන්නවද 36ක් ඉන්නේ 36ක් ඊළඟට මම යනවා මෙතෙන්ට අපට කියනවා මෙයාලම ඩෙන්ගු පීපල්ස්ලා right මෙතනින් හදමු ඩෙන්ගු කට්ටිය ඉන්නවලු පුතේ තුනෙන් එකක් එහෙනම් ඔය කියන 36 ගුණ කරන්න ඕනේ තුනෙන් එක ලස්සනට කැපෙනවනේ 3ට 3 1යි 36ට 3 12යි ඒතර උත්තරේ යනවා ඩෙන්ගු කට්ටිය කීයක් ඉන්නවද 12ක් ඉන්නවා right ඊළඟට එයාලම කියනවා ආයේ සෙම් ප්‍රතික්ෂාව right සෙම කාර්ය ගාන 4න් එකයිලු ඔක්කොගෙම 4න් එකයි එහෙනම් ඔක්කොම ගාන 36යිනේ 36 4න් එකෙන් ගුණ කරා right 36 බෙදන්න 4ට කීයද එන්නේ 9යිනේ උත්තරේ යනවා ලස්සනට කීයද 9ක් ඉඩ නැහැ මම මෙතන ඉස්සරහින් ලියන්න 9ක් කියලා එනවා right කරේ මොකද්ද මේ අපි උත්තරයක් හොයාගත්ත පුතේ උණ තියෙන කට්ටිය ඉන්නවා 12න් 5ක් කියලා ගානේ පොඩි වැරද්දක් තිබ්බා විස්තරේ අකුරු දෙකක් වැදිලා නැහැ right උණ කියන වචනේ වැදිලා නැහැ 12න් 5ක් කියන්නේ යාලා කියනවා උණ තියෙන කට්ටිය ගාන 15යිලු 12න් 5ක් කියන්නේ 15 right අපෙන් අහනවා එහෙනම් සෙම් ප්‍රතික්ෂාව සහ ඩෙන්ගු හැදිච්ච ගාන කොච්චරද කියලා එහෙනම් ඉස්සෙල්ලාම 12න් 5 කියන්නේ 15නේ මං හෙව්වා 12න් එකක් කියන්නේ කීයද කියලා 12න් එකක් කියන්නේ කීයද 3යි මේ දෙකම 5න් බෙදුවා right 12න් එක කියන්නේ 3යි ඔක්කොම ලෙඩ්ඩු ගාන හොයනවා කීයක්ද කියලා right ඔක්කොම ලෙඩ්ඩු ගාන බං 12න් 12ක් වෙන්න එහෙනම් මෙයා 12න් ගුණ කරනවා එහා පැත්තත් 12න් ගුණ කරනවා 12න් එකක් කියන්නේ 3 එහෙනම් 12න් 12ක් කියන්නේ කීයද බලන්න 12න් ගුණ කරාම එනවා කීයද 36 ඔක්කොම ලෙඩ්ඩු 36ක් ඉන්නවා අන්නේ 36 දෙනාගෙන් 3න් එකක් ඩෙන්ගුලු 36 3න් එකෙන් ගුණ කරන්න උත්තරේ 12 ඒ 36 දෙනාගෙන් 4න් එකට මොනවද සෙම් ප්‍රතික්ෂාව 36 4න් එකකින් ගුණ කරන උත්තරේ කීයද 9 right එතකොට බෝනස් ලකුණු 3ක් දාගන්නකොට බෝනස් ලකුණු 3ක් දැන් ඔයා හදාගත්තා නම් උත්තරේ කෙලින්ම දාගන්න ප්‍රශ්නයක් නැහැ ලකුණු නැත්තම් බෝනස් 3ක් දාගන්නවා ඔයාලට හම්බ වෙනවා බෝනස් 3ක් right ලකුණු වැටෙන්නේ මෙහෙමයි එතකොට දෙකට ලකුණු 3 දෙමු එකට 3යි දෙකට 3යි යට එකේ දෙකම තව කෑල්ලක් තියෙනවා right උඩ එකට පළවෙනි එකට 2යි රෝබිලක එකට දෙකටත් 2යි මේකේ පුතේ මේ දෙකට ලකුණු 2 2 නෑ එක එක දෙමුනේ වැරදුණු ප්‍රශ්න එක එක දෙමු right 8 1යි 8 1යි
right උඩ එකට 2 2 4යි මෙතන 1 1 2යි 5යි 6යි ලකුණු 6යි right අපි හදනවා B හොඳ ගානක් වගේ පේනවා right මම මේක මකලා දානවා සුපිරි ගානක් වගේ පේනවා මේක right බලමු හදලා 1 බෙගු එයා එහෙම සෑහෙන්න පාවිච්චි වෙන ගණිතයේ හරි පිළිවෙල කියලා දෙන ගානක් බහුතරයක් දරුවෝක වරද්දක නැති කියලාත් මට හිතෙනවා right B 1/4 3 පාතිය නේ 1/4 3 ඊළඟට තියෙනවා බෙදීම 14න් 1 ඊළඟට හල් නයන්න 3න් 2 ඊළඟට ආයි ගුණ කිරීම 7න් 3 ආයි පාරක් චෙක් කරමු 1/4 3 හරි ඊළඟට 14න් 1 හරි 3න් 2 හරි 7න් 3 හරි right සුළු කරන්න මෙන්න බලන්න පුතේ දැන් ඔයාලා දන්නවා අපිට මේ වගේ එකක් සුළු කරනකොට අපිට හිතෙන විදිහට සුළු කරන්න බෑ පුතේ අපිට මේ මෙන්න මේ බොට්පස් එහෙම නැත්නම් 1 බෙගු එයා 1 බෙගු එයා ඔය රීතිය අනුගමනය කරන්න ඕනේ හරි 7න් 8න් කියලා දෙනවා ඕවා right වා කියන්නේ වරහන උන් කියන්නේ හල් නයන්න බේ කියන්නේ බෙදීම ගූ කියන්නේ ಗುಣ කිරීම ඒ කියන්නේ එකතු කිරීම ආ කියන්නේ අඩු කිරීම ඔය පිළිවෙලට තමයි වැඩේ කරන්න ඕනේ හැබැයි මොනවත් කරන්න බෑ මෙන්න මේ වගේ මිශ්‍ර සංඛ්‍යා තියාගන්න right නම් මිශ්‍ර සංඛ්‍යා ඉස්සලා විෂම භාග කරගමු right මෙන්න මෙහෙමයි කරන්නේ හරය ගුණ කරනවා පූර්ණ සංඛ්‍යාවෙන් ඒන උත්තරයට ලැබෙ මොකද කරන්නේ එකතු කරනවා right එහෙනම් බලන්න 4 වරක් 1 4යි 4යි 3යි කීයද 7යිනේ එහෙනම් මෙතන යනවා 7 බෙදීම 4ක් බෙදීම 1 යට 14යි හල් නයන්න 2 යට 3යි ගුණ කිරීම 7න් 3යි right දැන් ඔන්න අපි බලනවා කාවද ඉස්සෙල්ලාම කරන්නේ බෙදීමද හල් නයන්නද ගුණ කිරීම බලාගෙන යද්දී දැන් වරහණක් නැහැ හල් නයන්න ඉන්නවනේ එහෙනම් මෙන්න මේ කෑල්ල තමයි පුතේ අපිට වැඩේ ඉස්සෙල්ලාම ගොඩ දා ගන්න වෙන්නේ මේ කොටස තමයි සුළු කරන්න වෙන්නේ මෙන්න මේ කෑල්ල right එහෙනම් ඒ කෑල්ල සුළු කරමු 4 4න් 7 බෙදීම හැමම තියෙනවා 14න් 1 හල් නයන්න වෙනුවට ගුණ කිරීම දැම්මා දෙවෙනියට තියෙන භාගයේ පරස්පරය ගන්නවද සමහර දරුවෝ එහෙමත් කරනවා දෙවෙනියට ඒ භාගයේ පරස්පරය ගන්න බම් බෙදද්දි මේකේ මුකුත් නෑ ගුණ කිරීම විතරයි 3 මෙතන 2 ආයෙත් ගුණ කිරීම 7 3 right දැන් මේකේ සුළු කළා දාමුකෝ right සුළු කළා දාමුකෝ කැපෙනවා 2ට 2 1යි 14ට 2 7යිනේ right එතකොට එනවා මෙහෙම 7 බෙදීම 4 ආයේ බෙදීමේ ලකුණ 1 යට 7 1 යට මෙතන 4ක් 3 21ක් එනවනේ 21යි ආයේ ගුණ කිරීම 3 යට 7 right ඒ බලන්න මොකද කරේ කියලා හල් නයන්න වෙනකොට ගුණ කිරීම දැම්ම මෙතන මේ කෑල්ල සුළු කරා right සතාව විදිහක් තියෙනවා කවන්නේ මේ විදිහට පුරුදු වෙන්න 7ට 2ට 2 ඒවා 1යි 14ට 2 ඒවා 7යි 7 3ෙන් ගුණ වුණා 7 පරක් 3 මෙතන ආවා 21ක් 1 1ෙන් ගුණ වල එකක් ආවා දැන් ඉන්නවා බෙදීමයි ගුණ කිරීමයි බලාගෙන යද්දී කවුද අයියා බෙදීම එපා උඩින් ඉන්නේ බෙදීම එහෙනම් බෙදීම කරලෙමු මේ කෑල්ල කරමු right ඒ කෑල්ල කරද්දී පුතේ 7යි බෙදීම වෙනකොට දානවා ගුණ කිරීම දෙවෙනි භාගයේ පරස්පරය ගන්න උඩට යනවා 21 යට යනවා කීයද 1 ආයේ මෙතෙන්ට එනවා 3 යට එනවා 7 දැන් මෙතනින් අපි එකපාරින් කැපෙන කට්ටිය කපලා දාමුනේ right 7ට 7 1යි මෙතන 4 7 1යි ඊළඟට උඩ නම් මොනවත් සුළු වෙන්නේ නැහනේ කැපෙන්නේ නැහැ right එතකොට එනවා යාට උත්තරේ කීයද 21 ඒවා 3ක් එනවා 60යි 63ක් නේ 63 බෙදීම 4ක් කියලා එනවා right කැත උත්තරයක් 2 6යි 1 වර 3 3යි right මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියමු 63 4ෙන් බෙදන්න I got 7 not sure
right we'll see right බලමු 63 බෙදන්න පුතේ 4ෙන් 63 4ෙන් බෙදන්න කීය දෙන්නේ කියලා 63 බෙදන්න 4ෙන් 63 4ෙන් බෙදන්න right 63 4ෙන් බෙදුවාට පස්සේ වරේනවා 15ක් 15යි යට 4යි 15 සරක් 4 15 15 30 60යි ඉතුරු 3 මෙන්න මෙහෙම උත්තරයක් දාවේ බා මේ උත්තරය ආව කෙනෙක් ඉන්නවා නතු උස්සන්න බා 15යි 4ෙන් 3යි කැත උත්තරයක් ආවේ right කරදුනාද අපිට කොහෙවත් නෑ නේද එක්වරක් 4 4යි 4යි 3යි 7යි 7 බෙදීම 4යි බෙදීම එහෙමම දැම්මා හල් ණයන්න ගුණ කිරීම right 1 බෙගුවේ අනුගමනය කරන්න ඕනේ ඊළඟ ඉස්සලාම කරන්නේ හල් ණයන්න මේ කැලලට ආවා right හරි ඒ උත්තරය ආවා හල් ණයන්න වෙනකොට දැම්ම ගුණ කිරීම 2ට 2 1යි 14ට 2 7යි right උඩ ගුණ කරනවා 1 1 1යි 7 වරක් 3 21යි right දැන් ආවා මෙතෙන්ට මෙතන එද්දීන් බෙදීමයි ගුණ කිරීමයි ඉන්නේ ඉස්සලා බෙදීම කරනවා බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා පරස්පරය ගන්න උඩට 21 යනවා යට 7 යනවා මෙතන එහෙම්මමයි මේක සම්පූර්ණ එකන සුළු කරේක දෙකම ගුණ කිරීමක් නේ පුතේ right එතකොට බලන්න 7ට 7 1යි මෙතන 4ට 7 1යි 21 3 ගුණ වෙනවා 63යි යට 4 1 ගුණ වෙනවා 4යි 63 4ෙන් බෙදුනම 15යි 4ෙන් 3යි හරි right ඔක තමයි ආවේ ඒ ගානට ඉතුරු ලකුණු ටික සෙට් එකම දාගන්න එතන 6 යන්නේ ගියේ 4ක් දාගන්න ලකුණු 4යි මේක හදලා මේ උත්තරේ ගත්තා නම් 4යි මේ හරියට විතර නම් හදලා තියෙන ලකුණු දෙකක් විතර දෙන්න පුළුවන් යට්ට මරන් අවසාන උත්තරෙත් මේක මරන්න නම් තමයි 6 හැදෙන්නේ ඔයා මෙතෙන්ට විතරයි නම් ඔයාලට ලකුණු 5ක් නෑ 3ක් හම්බ වෙනවා ඔයා විෂම භාගයක් විදිහට විතර නම් තියලා තියෙනවා ඔයා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හදලා තියෙනවා නම් එතකොට තමයි ඔක්කොම ලකුණු හම්බ වෙන්නේ හරි අපි යමු එහෙනම් අපේ අවසාන එකට ප්‍රශ්න අංක 5 right මාස් ජාතිය ගන්න සමානුපාත වලින් හදමු right එළවලු ගොවියෙකු මාසයක් තුල නෙලාගත් අස්වැන්න ප්‍රමාණය ඇසුරින් මෙම අසම්පූර්ණ වට ප්‍රස්ථාරය ඇඳ ඇත බාන්න මේවා බැරි දරුවෝ ඔද්ද හොත්තට බලා ගන්න මේක ඇඳ ඇත අර්ථාපල් කැරට් බෝංචි ගෝවා right හරි ඕන බලන්නකෝ අර්ථාපල් කැරට් බෝංචි ගෝවා ඉස්සල්ලා මම ඔය වට ප්‍රස්ථාරේ බෝඩ් එකේ මගේ ඇඳ ගන්නම් එතකොට මට වැඩේ පැහැදිලි කරන්න ලේසි right පැහැදිලි කරන්න ලේසි වට ප්‍රස්ථාරේ මම ඇඳ ගන්නම් මගේ බෝඩ් එකේ ඊට පස්සේ අපි ගාන පටපට ගාලා හදාගෙන යනවා right ලොකු කේස් එකක් නැහැ ශනික පටස් හදන්න පුළුවන් ගානක් ඔයා හරියට වැඩේ අවබෝධ කරගෙන ඉන්නවා නම් right හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා වට ප්‍රස්ථාරයක් right ඔව් මෙලියට ගියද නැහනේ 5 බෝංචි වලට තියෙනවා අංශක 90ක් බෝංචි 90යි බෝංචි ඊළාට ගෝවා 70යි ගෝවා ඊළඟට කැරට් මාසම කැරට් අවසානට ඒකත් මගේ ආසම කෑම අර්ථාප අල්ලේ අර්ථාපල් කියන අර right රෝමි ඉලක්කම් 1 අහනවා බෝංචි ප්‍රමාණය ඔහුගේ මුළු ඇස්වැන්නෙන් කවර භාගයක්ද අද්ද මේ කියන හුට්ටප්පරේ කියලා ඔයලක පාට බලනවා ඇති ඈ හුට්ටප්පරේ කියන කුණුහරුපයක් නෙමෙයි ඈ හරි ඔය ඉස්ස නාට්‍යයක තිබ්බ කතාව අද්දේගේ නම බට්ටි කියලා නාට්‍යයක තිබ්බේ හැමතිස්සෙම කියන මටත් කියනවා right හරි මේ බෝංචි වලට අදාළ මෙන්න මේ කේන්ද්‍රික කෝණය කීයක්ද කියලා අහනවා කීයක්ද නෙමෙයි බෝංචි වවල තියෙන ප්‍රමාණය එයාගේ මුළු අස්වැන්නේ කවර භාගයක්ද කියලා උදේ මුළු අස්වැන්න පෙන්නන්නේ සම්පූර්ණ රවුමෙන්නේ බා ඒ කියන්නේ අංශක නම් කීයකින්ද අංශක 360කින් නේ පුතේ මුළු අස්වැන්න පෙන්නන්නේ සම්පූර්ණ අස්වැන්න ඒකෙන් කොච්චර භාගයක්ද බෝංචි කියලා අහනවා ඉතින් බෝංචි ගාන උඩට දාලා ලියපන් බෝංචි ගාන කියන්නේ 90යි 90යි 360න් 90යි ඔහොම තියන්න එපා බං කැතයි 90ට 90 එකයි 360 90 4යි උත්තරේනවා කීයද 4ෙන් 1යි ඉසි පිසි 4ෙන් 1යි රෝම ඉලක්කම් 2
එන්න බලන්න දෙවෙනි ගානට යමු අපි. මොකක්ද දෙවෙනි ගාන කියන්නේ? අර්ථාපල සහ කැරට් ප්‍රමාණ සමාන නම් අර්ථාපලුයි කැරටුයි සමාන නම් කැරට් සඳහා කේන්ද්‍රික කෝණය සොයන්න. රයිට්. අර්ථාපලුයි කැරටුයි සමානයිලු. හරි. ඔයම බලන්න. ඔයාලට ප්‍රශ්න පේන්නේ නැහැ නේ. අර්ථාපල සහ කැරට් ප්‍රමාණ සමාන නම් කැරට් සඳහා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. රයිට්. හරි. ඔන්න බලන්න. අර්ථාපලුයි කැරටුයි සමානයි කියලානේ එහෙනම් පුතා මම මෙතෙන්ට දාගන්නවා x මේකටත් දාගන්නවා මොකද්ද? x මනේ. එයා කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක සමානලු. කෝණ දෙක සමාන වෙනවා. රයිට්. එහෙනම් දැන් මම ලියනවා සමීකරණය මේ. රයිට්. ලියමු. x දාන මෙතන 90යි. 90 ධන මෙතන පුතා 70යි. සමාන වෙන්න ඕනේ ලක්ෂයක් වටා මුළු කෝණේ කීයද අංශක? 360ට. 360ට. රයිට්. එහෙනම් එකතු කරන්න. x ධන x කියන්නේ බං 2x. x වර්ග නෙවෙයි. 70යි 90යි එකතු වුණාට පස්සේ කීයද? 160යි නේ. සමානයි 360. මේ 160 අඩු කරන්න. එහෙනම් 2x සමානයි 360 ඍණ 160. 360 ඍණ 160. right. එහෙනම් ඔයාලට එනවා පුතේ 2x කීයද? අඩු කරන්න. 2x සමානයි පුතා එනවා කීයද? 200. එහෙනම් x හොයන්න නම් දෙපැත්තම බෙදන්න 2. එහෙනම් x වෙන අංශක කීයද? 100ක්. අංශක 100යි. right. අංශක 100යි. බලන්න මේ උත්තරය ගත්ත කට්ටියත් උස්සන්න. 100යි කියලා ගත්ත කට්ටිය. 100 people's right නියමයි. right සුවේ. හරි හොඳයි. very good. 100යි. යමු පුතේ අපි ඊළඟ එකට. ඔහුට ලැබුණු අර්ථාපල් ඵලදාව කිලෝග්‍රෑම් 50ක් නම් ඔහු නෙලාගත් ගෝවා කිලෝග්‍රෑම් ගාන කීයද? අර්ථාපල් 50 නම් ගෝවා කීයද කියලා අහනවා. අර්ථාපල් 50 නම් ගෝවා කීයද? right. අල්ල 50යි ගෝවා කීයද? right. ඔන්න බලන්න වැඩේ කරන විදිහ. සමානුපාතික වලින් හදමු ඈ. එන බලන්න වැඩේ. මම මෙතන හදනවා රෝම ඉලක්කම් 3. හරි. මෙන්න මේ මම කරන විදිහට පුරුදු වෙන්න. අර්ථාපල් ගාන 50යි නම් ගෝවා ගාන කීයද කියලා අහන්න. right. මම මුඩින් දාගන්නවා කිලෝග්‍රෑම් ගාන මේ පැත්තෙන් දානවා අංශක ගාන. right. අංශක. එහෙනම් බිංදුව දාමු අංශක ලකුණ. right. අර්ථාපල් කිලෝ 50ක් හම්බෙලා තියෙනවා. ඔය කිලෝ 50 පෙන්නන්නේ පුතේ අර්ථාපල් වලට අදාළ කෝණය අපි දැන් හොයාගත්තා කීයද? අංශක 100කින් තමයි පෙන්නන්නේ. අපෙන් අහන්නේ ගෝවා. ගෝවා නේද? ගෝවා අහන්නේ. ගෝවා කොච්චරද කියලා. ගෝවා ප්‍රමාණය අපි දන්නේ නැහැ. හන්ද මම ඒක දාගන්නවා x කියලා. දන්නේ නැහැ. x. කිලෝග්‍රෑම් ගන්න x. එහෙනම් ගෝවා වලට අදාළ කෝණය අපි දන්නවනේ කීයද? 70 නේ. ඒක 70යි කියලා දාන්න. right. මෙයා 1 කියලා දාගන්න මෙයා 2 කියලා දාගන්න. සමානුපාතික. right. අර්ථ දැක්වීම මේ හදන්නේ. 2 බෙදන්න 1. 9 වසර මේවා තියෙන්නේ. right. 2 1ෙන් බෙදන්න. ඒතර එනවා පුතා x බෙදීම 50 සමානයි සමානුපාතික දෙක කැපෙනවා 70 බෙදීම 100 කියලා. right. සිම්පල් කතාවක් යන්නේ. බෙදීම 50 අරන් යනවා මේ පැත්තට ගුණ කිරීම 50ක් විදියට. එහෙනම් x සමානයි 70 ගුණ කිරීම 50 බෙදීම 100. ලස්සනට සුළු වෙනවා 50ට 50 එකයි 100ට 50 දෙකයි. 70 දෙකෙන් බෙදනවා පුතා. එහෙනම් එනවා x සමානයි කියලාද උත්තරේ? 35 කිලෝග්‍රෑම්. right. ඔයාලට කොච්චර ලේසියෙන් ගන්න පුළුවන්ද? එක අංශකයකින් නිරූපණය කරන ගාන හොය හොය යන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. right. එන බලන්න කරපු විදිය. කිලෝග්‍රෑම් 50ක් අර්ථාපල් කිලෝග්‍රෑම් 50ක් අංශක 100කින් පෙන්නනවා. ඒක අපි හොයාගත්තා මෙතන කෝණේ අංශක 100යි කියලා. එහෙනම් අපෙන් අහන්නේ ගෝවා ගාන කොච්චරද කියලා. ගෝවා වලට අදාළ කිලෝග්‍රෑම් ගාන දන්නේ x කියලා දාගත්තා. හැබැයි ඒකට අදාළ අංශක ගාන දන්නවා කීයද? 70යි. right. 2 1 2 කියලා දාගත්තා. දෙකෙන් එක බෙදුවා. එහෙනම් මෙතන x බෙදීම 50 සමානයි මේ පැත්තේ නවා පුතේ යට ඉන්නේ 70 70 බෙදීම 100 70 බෙදීම 100 බෙදීම 50 අරන් යනවා අපි හැ පැත්තට මොකක් විදිහට මේ x තනි කරගන්න ගුණ කිරීම 50ක් නැත්තම් දෙපැත්තම 50න් ගුණ කරනවා දෙකම එකයි 50ට 51යි 100ට 52යි 70 දෙකෙන් බෙදුනම x එනවා කීයද 35ක් right easy case එකක් right අපි එනවා අපේ ඊළඟ ගානට බෝංචි කිලෝ එකක්
රුපියල් 300ට විකිරුවේ නම් බෝංචි අලවියෙන් පමණක් ඔහු ලබන මුදල කීයද? right? බෝංචි කිලෝ එකක් රුපියල් බෝංචි කිලෝ එකක් 300ට වික්කනම් බෝංචි විකුණලා ඔයා ගන්න ආදායම කීයද කියලා අහනවා. right? එහෙනම් බෝංචි කිලෝ ගානත් අපිට හොයන්න වෙනවානේ. right? බෝංචි කිලෝ ගානත් හොයමුකෝ. බෝංචි. right? බෝංචි ගානත් හොයමු. මේ වගේම හොයමු. මම මෙතන ගන්නවා. right? ඉන්න මේ කෑල්ල ගමු. බෝංචි ගාන හොයන්න. ප්‍රෝමිලක 4 උද ගානක් එක. මේකෙන් මහදු. අල කිලෝග්‍රෑම් ගාන මෙතන දානවා අංශක ගාන මෙහෙම දානවා. right? අල කිලෝ 50ක් පෙන්නනවා අද පොලක් වගේ පන්ති. අංශක 100කින්. right? එක. එහෙනම් බෝංචි ලියන්න පුතේ බෝංචි වලට අදාළව කිලෝග්‍රෑම් ගාන දන්නේ නැහැ. මම ඒක y කියලා දානවා. ඒකට අදාළ අංශක ගානක් දන්නවා. කීයද මේ රවුමේ තියෙනවා? කීයද? 90යි. එක දෙක. එහෙනම් පුතා දෙක බෙදන්න කීයෙන්ද? එකේ. එතකොට ඔයාලට පේනවා නේ. y බෙදීම 50 සමානයි 90 බෙදීම 100. 50 මෙහාට අරයි යනවා ගුණ කිරීමක් විදිහට y සමානයි y තනි වෙනවා මේ පැත්තේ 90 බෙදීම 100 ගුණ කිරීම 50. 50ට 50 එකයි 100ට 50 දෙකයි. එහෙනම් y සමානයි කීයද? 45යි. 45යි මොනවද? කිලෝග්‍රෑම්. ඒ කියන්නේ බෝංචි කිලෝග්‍රෑම් 45ක් මෙයා කඩලා තියෙනවා. අපෙන් අහන්නේ බෝංචි වලට අදාළව හොයාගත්ත ගාන. බෝංචි කිලෝ එකක් විකුණනවා රුපියල් කීයද? right? රුපියල් 300ට විකුණනවා. එහෙනම් මේකෙන් හම්බ කරපු ගාන හොයන්න. right? මුදල හොයන්න පුතේ. කිලෝ එකක් 300 ගාන විකුණනවා. එහෙනම් 45ක් තියෙනවනේ කිලෝ. ඔය 45 ගුණ කරන්න 300. මුදල එනවා. ගත්ත කෙනෙක් කියන 45 300ෙන් ගුණ කළා කීයද ආවේ කියලා රුපියල්. chat එකේ දාන්න. 45 90යි 45යි කීයද? රුපියල් 13500ක් ආවද? 13500ක් දාවේ. right හරි. හොඳයි. රුපියල් 10 very good නේ. විදුෂ් දැම්මා. 13500යි. 13500යි. right. අපි යනවා අවසානයකට. right? මේක විභාග මට්ටමේ ගානක් පුතේ. O level paper එකට දෙන්න පුළුවන් ගානක්. right? කිසි සැකයක් නැතුව දෙන්න පුළුවන් ගානක්. හරි. මෙන්න බලන්න. මෙන්න මෙහෙම කියනවා. මීට පෙර මාසක මෙම ගොවියා එළවලු අස්වැන්න පහත පරිදි විය. මීට පෙර මාසක මෙම ගොවියාගේ එළවලු අස්වැන්න පහත පරිදි විය. බෝංචි ප්‍රමාණයෙන් දෙගුණයක් ගෝවාද තුන් ගුණයක් අර්ථාපල්ද ලැබුණි. කැරට් හා අර්ථාපල් ප්‍රමාණ සමාන විය. මෙම තොරතුරු නිරූපණය කිරීමට වට ප්‍රස්ථාරයක් ඇඳීමට අවශ්‍ය විය. බෝංචි ප්‍රමාණය දැක්වීමට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. right හරි. ඔය කිව්වේ හැල්ල මට නම් එකපාරට තේරුන්නේ නැහැ. හරි. දැන් මම මේක මකන්නම්. මකලා ඔය කියන එක ටාර් ගාලා දාමු මෙතන උඩින්. right. මීට පෙර මාසයක ගොවියාගේ ඇස්වැන්න පහත බෝංචි වගේ දෙගුණයක් ගෝවලු. right? එහෙනම් බෝංචි අපි ගත්තොත් බෝංචි ප්‍රමාණය අපි ගත්තොත් x කියලා ඒ වගේ දෙගුණයක්ලු පුතේ ගෝවා. එහෙනම් ගෝවා කීයයි x වෙන්න ඕනද? ඒක පුතේ 2යි x වෙන්න ඕනනේ. right? බෝංචි ප්‍රමාණය x නම් ඒ වගේ දෙගුණයක් නේ ගෝවා. එහෙනම් ගෝවා 2යි x. තුන් ගුණයක් අර්ථාපල්. අර්ථාපල් තුන් ගුණයක්. එහෙනම් අර්ථාපල් එන එක කීයයි x වෙන්න ඕනද? 3යි x වෙන්න ඕනේ. කැරට් හා අර්ථාපල් ප්‍රමාණ සමානයි. එහෙනම් කැරටුත් කොච්චරක් වෙන්න ඕනද? කැරටුත් කොච්චරක් වෙන්න ඕනද? ඒකත් 3යි x වෙන්න ඕනේ. ඔය කියන ටික ලස්සනට දාමුනේ. ඉස්සෙල්ලාම දන්නේ නැහැ මම එකක්වත්. මම බෝංචි ප්‍රමාණ x කියලා දාගත්තා. right? බෝංචි ප්‍රමාණ x කියලා දාගත්තා. බෝංචි ප්‍රමාණ x කියලා දාගත්තා. right? ගෝවා ගාන බෝංචි වගේ දෙගුණයක් කියනවා. ඒ කියන්නේ මේක කීයයි x වෙන්න ඕනේද? ගෝවා ප්‍රමාණය 2යි x වෙන්න ඕනේ. ඊළඟට අර්ථාපල් ගාන බෝංචි වගේ තුන් ගුණයක් කියනවා. ඒක 3යි x වෙන්න. ඊළඟට කියනවා අර්ථාපලුයි කැරටුයි සමානයිලු. එහෙනම් කැරටුත් කීයක් වෙනවද? 3යි x වෙන්න. right? හරි. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරමු බලන්න. 3යි 3යි 6යි 6යි 7යි 8යි 1යි 9යි. එහෙනම් 9යි x තියෙන ඔක්කොම අස්වැන්න. අස්වැන්න සම්පූර්ණ 9යි x ප්‍රමාණයක්. එහෙම නැත්නම් අංශක නම් 9යි මේක සමාන කරන්න පුළුවන් 360 නේ. right.
එහෙනම් අහනවා මෙන්න මෙහෙම. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ පුතේ බෝංචි දක්වන්න බෝංචි ප්‍රමාණය දක්වන්න අදින්න ඕනේ වට ප්‍රස්ථාරයේ කෝණය කීයද කියලා අහන්නේ. එහෙනම් පුතේ මේ 9යි x සමාන වෙන්න ඕනේ සම්පූර්ණ කෝණයේ අංශක 360ට. මේ 9යි x ම පෙන්වන්නේ සම්පූර්ණ අංශක 360ක කෝණයකින්. එහෙනම් x හොයන්න දෙපැත්තම බෙදනවා කීයද? 9ෙන් බෙදනවා බා. කැපෙනවා ලස්සනට x සමානයි කීයද? අංශක 9ට 9 1යි 36ට 9 4යි නේ. right 360ට 9 40යි නේ. 20යි නේ. right. කීයද දෙන්නේ අංශක? 40ක් නේ. හොඳ ගානක් ඈ. අංශක 40යි. right. බඩ අවසානයේ හරි ගිය කෙනෙක් ඉන්නවා අත උස්සන්න. right. අංශක 40යි. right. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ පේපර් එකේ ලකුණු යන්නේ. හරි. ලකුණු දාගන්න විදිහත් මම පට ගාලා කියන්නම්. පළවෙනි එකට හැම එකකම ලකුණු දෙක ගානේ දාගන්න. right. ගණන් පහයිනේ තියෙන්නේ. 2 2 2 2 දාන්න. right. right. කට්ටිය chat එකේ කොහොම දාන්නේ අංක ප්‍රයිවට් හරි ගවන්නේ ලකුණුත් එහෙනම්. කීයද ආවේ කියලා මම බලා ගන්න. right. ඔයාලගේ නම් බල්ලා දීලා තියෙන්නේ නේ. හරි 46 හොඳයි. right. හරි. එහෙනම් පුතේ අද අපේ ඉවර කරේ 6 වෙනි ටෙස්ට් පේපර් එක. right. එතකොට අපේ දැන් 7 8 9 10 ඔක්කොම පේපර්ස් ටික හදලා තියෙන. දැන් කට්ටිය ලියනවා. ලංකාව වටේම ලංකාව කියන වයම් පළාත ඇතුලේ අපේ තියෙනවා පේපර් ලියන්න පුළුවන් මධ්‍යස්ථාන 4ක්. එක කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනය, ඊළඟට කුලියපිටියේ රුවන අධ්‍යාපන ආයතනය ළඟ අලුතෙන්ම පටන් ගත්තා. ඊළඟට හෙට්ටිපොළ ලර්න් මාස්ටර් එක තියෙනවා, DM ඇකඩමි එක තියෙනවා, නගොල්ලොකට ඊළඟට සියෝන් එක තියෙනවා. සියෝන් එකේදී තියන්න පුළුවන්. ඒතර ඔක්කොම තියෙනවා ආයතන 5ක්. ආයතන 5ේදී ඇවිල්ලා පේපර් එක ටෙස්ට් පේපර් එක ලියලා බාර දීලා යන්න පුළුවන්. අපි බලලා ඔක්කොම කරලා දෙනවා ඔයාට. ඊට අමතරව මේ ඔන්ලයින් සාකච්ඡාවක් යනවා. ඒතර ඔයා අදාළ ඉන්ස්ටිටියුට් එකට අදාළ ඔයාට ගෲප් එකක් තියෙනවා. ගෲප් එකට ඇඩ් වෙලා ඔයාට Zoom link එකක් එනවා. ඒතකොට ඒ ගෲප් එකේ කට්ටිය ඉන්නවා ඒකේ. right? හරි. එහෙනම් අද අපි පේපර් එක එන්ඩ් කරනවා. හොඳයි කට්ටිය. right? ඔගේ පේපර්ස් දිගටම ලියන්න ඕනේ පුතේ. right 50න් 40 නියමයි. right? හරි. එහෙනම් අදට අපේ ක්ලාස් එක එන්ඩ් කරනවා හැමෝම. right? වැට්ටික් කරන්න ඩිස්කෂන් ටික ලියන්න පුතේ අනිවාර්යෙන්ම ලියන්න. right? ලියන්න ඒක අත්‍යවශ්‍යයි. ඒකේ රෙකෝඩින් එක මම දාන්නම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.